බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාහුල තිරිසන් ලෝකයේ කුරුල්ලෙක් වෙලා ඉඳලත් පින්පව් මොනවද කියලා විමසුවා. ස්වාමීනි මොකද්ද? පින්වත් මහණෙනි බොහෝ ඈත කාලෙක මෙයා තිත්තිර කුරුල්ලෙක් කියලා හිටියා. වටු කුරුල්ලෙක්. වැද්දෙක් මෙයාව අල්ලගෙන පුහුණු කෙරෙව්වා මෙයාට කෑ ගහන්න. කැලේට ගිහිල්ලා මෙයා කෑ ගහනකොට අනිත් වටු කුරුල්ල ඔක්කොම එතෙන් එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් දැල දානවා. එතකොට අර වටු කුරුල්ලට හිතුණා මගේ ඥාතීන්ට හානි වෙන්නේ මන් නිසා. අනේ මගේ අතින් කොච්චර පව් සිද්ධ වෙනවද කියලා වටු කුරුල්ල කෑ ගහන්න නැතුව හිටියා. එතකොට අර දැන් ඔන්න කැලේට ගෙනියලා වැද්දා වටු කුරුල්ලට කෑ ගහන්න කියනවා මේක කෑ ගහන්නේ නැහැ. උණ පතුරක් අරන් ගැහුවා කුරුල්ලට. වේදනාවට කෑ ගැහුවා. කෑ ගහනකොට ආයෙත් අර කුරුල්ලෝ ටික ආවා. ආපු ගමන් දැල දැම්මා. දැන් පුදුම පීඩනයකින් ඉන්නව කුරුල්ලා මොන් නිසා මගේ ඥාතින්ට හානි වෙනවා කියලා. මන් නිසා මගේ ඥාතින්ට හානි වෙනවා. අනේ මට මේක තේරුම් බේරුම් කරගන්න කෙනෙක් නෑනේ කියලා හිත හිතා ඉන්නකොට වැද්ද දවසක් අර කූඩුවත් අරන් කැලේ මැදින් යනවා. කැලේ ගිහිල්ලා මහන්සි වෙලා තාපසෙක්ගේ ආරාමයක වතුර ටිකක් බීලා කූඩුව තියලා ඒ ආරාමයේ ඉස්සරහ වැලි ගොඩේ බුදියා ගත්තා. වැද්දට නිින්ද ගියා. කුරුල්ල වැද්දට නිින්ද ගියා කියලා දැනගෙන කූඩුවේ ඉඳලා තාපසයට කතා කරනවා. තාපසින්නාංශ ඊට පස්සේ තාපසය ඇහුවා ඇයි කියලා. අනේ බලන්නකෝ මේ මං කෑ ගහන නිසා මගේ ඥාතින් එනවා. එතකොට මේ වැද්දා ඒ ඥාතින් අල්ල ගන්නවා. මේ පාපේ මට නේද කියලා. එතකොට තාපසතුමා කිව්වා නෑ. ඔබට ඔබගේ ඥාතින් ගොදුරු කරලා දෙන්න හිතේ කැමැත්තක් නැති නිසා පාපේ ඔබගේ හිතේ තැවරෙන්නේ නෑ. ඔබට චේතනාවක් නෑ මගේ ඥාතින් අල්ලලා දෙන්න ඕන වැද්දාට කොටු කරලා දෙන්න ඕන කියලා. ඒ නිසා ඔබ කරන්නේ කෑ ගහන එක. ඒ නිසා ඒකට අනිත් අය ආවා කියලා පාපේ සිද්ධ වෙන්නේ නෑ කියලා. ඉතින් මේ විස්තරය අහලා තමයි කුරුල්ල සැනසීමක් ලැබුවා කියන්නේ. කුරුළු ජීවිතේ ඉඳගෙනත් මේක පින්ද පවුද සිල් කැඩෙනවද නැද්ද කියලා හිතනවා කුරුල්ලෙක් වෙලා ඉඳලා. අද කාලේ මිනිස්සු වැඩ කටයුතු කරද්දී වැඩේ කරගන්න හිතනවා මිසක්කා පින්ද පවුද මේකෙන් මගේ සිල් කැඩෙයිද නැද්ද කියලා හිතන්නේ නෑනේ. දුවේ පුතේ උඹලගේ අපේ හිත් දිහා බලපල්ලා. ශික්ෂා කාමීත්වය සිල්පද රකින්න පුදුම ආශාව කියන එක අපේ හිත වලින් ඈත් වෙලා තියෙනවද කියලා බලන්න. යමක් කරද්දී පින්පව් කියන එක පස්සට දාලා තමන්ගේ වැඩේ කරගන්න යන එකක්ද තියෙන්නේ කියලා බලන්න ජීවිතේ. ඕන් ඔය පව් සෝදා හරින්න මේ රාහුල මුනිදුට වන්දනා කරන්න. මේ රාහුල මුනිදුගේ සෑයට මෙහෙවර කරන්න. දූල පුතාලා මේ බණ ඈතක ඉඳලා හරි අහන ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ටියුෂන් යන කොල්ලෝ කෙල්ලෝ විශ්වවිද්‍යාලවල ඉන්න කොල්ලෝ කෙල්ලෝ උඹලා යාළුවෝ පිටින් වරෙල්ලා ඇවිල්ලා මේ වෙහෙරට ගඩොල හරි තියලා බදාම අනලා ගඩොල් බැඳලා පුංචි මුදලක් හරි වෙහෙරට පූජා කරලා පතන්න සීලය පතන්න ලැජ්ජ බය යමක් කරන්න කලින් පින්පව් මතක් වේවා සීලය මතක් වේවා මන් දමනය වේවා මට සිල් රකින්න ලැබේවා මට හික්මෙන්න ලැබේවා මට අවවාද ඉවසන්න ලැබේවා හොඳ අවවාද ලැබේවා ගැටෙන හිතක් මට එපා වැසී කිලියක වුණත් බ්‍රහ්ම විමානයක ඉන්නා වගේ හිතක් මට ලැබේවා කෙලෙස් ගඳෙන් මාව නිදහස් වේවා මුනිවරුන්ගේ ජීවිතයක් මටත් ලැබේවා කියලා නිවනම පතන්න. මේ රාහුල මුනිදු එච්චර පවිත්‍ර ජීවිතයක් තිබ්බේ.